Hi everyone. අද අපි යන්න හදන්නේ දකුණු ආසියාවේ විශාලතම පහන් කූඩුව බලන්න. ඉතින් මේක තියෙන්නේ අපි දැන් මේ යන්නේ දෙල්ගොඩින් ඊට පස්සේ පූගොඩට ගිහිල්ලා පූගොඩින් කිරිඳිවැල පැත්තට ගිහිල්ලා කිරිඳිවැලින් මිල්ලත. මිල්ලත කියන පැත්තේ තමයි මෙන්න මේ කූඩුව ගහලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ ආවේ ඒක බලන්න. ඉතින් මේක බලන එක නම් ලේසි නෑ. මොකද පැය ගාණක් පොලිමේ ඉන්න වෙනවා. මොකද අවුරුද්දකට එකපාරයි මේ කූඩුව පෙන්වන්නේ. ඉතින් ලංකාවේ ගත්තොත් ලංකාවේ තියෙන ලොකුම පහන් කූඩුව. ඉතින් පොලිමේ ඉඳලා හරි මේක බලන්න තමයි දැන් අපි මේ යන්නේ. ඔන්න අපි පැයක් විතර පොලිමේ ඉඳලා දැන් කූඩුව ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා, මේ පහන් කූඩුව සම්පූර්ණයෙන්ම නොමිලේ බලන්න පුළුවන්. ඒ නිසා ඔයාලගෙන් ටිකට් එකක් වගේ කිසිම දෙයක් මේගොල්ලෝ අය කරන්නේ නැහැ. කිසිම මුදලක් අය කරගන්නේ නැහැ. ඒ වුණාට ඔයාලට මේ වාහන පාක් කරන්න නම් තැනක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම වාහන පාකින් වලට නම් ඔයාලට ගෙවන්න වෙයි. අපි ආවේ බයික් එකේ. ඉතින් බයික් එක පාක් කරන්න මම හිතන්නේ රුපියල් 100ක් වගේ තමයි අපෙන් ගත්තේ. අපි පැය 2-3ක් විතර ගියා මේක බලලා එන්න. ඒ එනකනුත් එයාලයි ගාණ වෙනසක් නැහැ. රුපියල් 100ම විතරයි එයාලා ගත්තේ. එහෙම බැලුවහම මේක බලන්න කියලා අපිට පාකින් වලට රුපියල් 100ක් විතරයි වැය වුනේ. අපට දායකත්වය ලබා දුන්න ආදරණීය පියන්තයිගේ මේ සහ මේ යෝග්‍ය ක්‍රීඩා සමාජයේ නිමකන මේ කූඩුවාදියා වෙත ජනතා ගාථාවේ කුංචි මුදල් ආධාරයක් ලබා දෙන ඒ විදුලිය අපි දැන් කූඩුව ළඟටම ඇවිල්ලා තියෙන්නේ. අපි යමු දැන් ඇතුළට. අපි දැන් ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගොඩ වෙලාවක් පොලිමේ ඉඳලා අපි දැන් යන්නයි හදන්නේ මේක බලන්න. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ යූත් ක්ලබ් එකකින් තමයි මෙන්න මේ කූඩුව යූත් ගිල්ඩ් මෙන්න මෙයාලා තමයි මේ කූඩුව හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා හරිම ලස්සනයි මේ කූඩුව. ඉතින් වචන වලින් විස්තර කරන්න බැරි තරම් හරිම ලස්සනයි. ඉතින් මම මෙතනින් එහාට කතා කරන්න යන්නේ නැහැ. අපි බලමු මේකේ ලස්සන. පුංචි ආධාර මුදලක් තැන්පත් කරලා අවස්ථාවක් ලබා දෙන්න ඊළඟ වසරේ අධ්‍යාලංකාර වූ කූඩු රාජ්‍ය නිර්මාණය කිරීම සඳහා උසින් අඩි 60කට අධිකයි පරිවාර කූඩු 300කට අධික මේ කූඩු රාජ්‍ය මෙවර තේමාව කරගත්තේ පටාචාරා කතා වස්තුව අලංකාර වූ කැටයම් නිර්මාණ වගේම පහළ පාදමේ අලංකාර වූ මූර්ති නිර්මාණ ඒ වගේම ඉතින් මෙයාලා මේ පාර පටාචාරා කතා වස්තුව තමයි යාළගේ තීම් එක විදිහට අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා කලර්ස් චේන්ජ් වෙද්දි හරිම ලස්සනයි මේ කූඩුව. ඇත්තරම පැය 2-3ක් හරි පොලිමේ ඉඳලා මේක බලන්න ආවට කිසිම පාඩුවක් නැහැ. ඒ තරම් ලස්සනට මහන්සි වෙලා මේ කූඩුව හදලා තියෙනවා. කූඩු රාජ්‍ය ඔබට බලන්න වෙන්නේ මේ කිරිඳිවැල මිල්ලතේ ග්‍රාමයට આવුත් පමණයි. ඉතින් නරඹන්න සිත්සේ මේ සුවේ විඳ ගන්න. මා දන්නවා සිත්සේ මේ සුවේ විඳින ඔබට අරකල තේමාව පාඨය ඒ වගේම පූර්විකාව අවස්ථාවේ වර්ෂාවක සුවය සිත්සේ විඳින්නට අවස්ථාවක් ලැබුණා. ඒ වර්ෂාව තුල තිබෙන සිසිලස ඇඟට පිළිවැටෙන ආකාරය මොනවට නිර්මාණය කරලා තිබෙනවා අපේ මේ නියමුවානන් ආදරණීය ප්‍රදීප් කුමාර සහෝදරයා සහ ඔහුගේ පරිවාර පිරිස මේ අපි ඇතුළු සියලුම දෙනා පුජ්‍ය දුවදරුවන්. ඉතින් මේ නිර්මාණය ඔබට හුදෙක්ම ඔබ වෙත ඉදිරිපත් කරන්න ආදරණීය ප්‍රදීප් කුමාර නිර්මාණ ශිල්පියාගේ කුසලතාවයේ මත ආඩම්බරයෙන් කිව යුතු දෙයක් තිබෙනවා. පසුගිය සති 2-3 ඇතුළත සිදු කාලගුණ විපර්යාසය නිසා මේ වගේම රට පුරා ඇති කළ විශාල කූඩු
වල යම් කිසි තාක්ෂණික ගැටලු දෝෂ ඔබ දන්නවද ආඩම්බරේ කියන්නේ සියල්ලටම කතා කරන ප්‍රධානිය කවුද කියලා? මා අහවල් ගමේ අහවල් කූඩුවේ ආදරණීය ප්‍රදීප් අයියේ මට උපදෙසක් දෙන්න. එක්කෝ ප්‍රධාන බටේ ඇඹරුණා. එහෙම නැත්නම් ගියර් බොක්ස් එක හිර වුණා. එහෙම නැත්නම් විදුලි රටා ඒක මම දන්නේ නෑ සිංහල වචනේ මොකද්ද කියලා ෂෝට් වෙලා. මට ආඩම්බරයි මේ ඉහළ මිල්ලේ ග්‍රාමී පුංචි අතලොස්සක පිරිසක් කොල්ලෝ ටිකක් එකතු වෙලා මේ මුළු රටටම මේ ආසියාවටම මේ පහන් කූඩුව රැගෙන ඉන්නේ. ආඩම්බරයි කියන්නට ඒ වගේම ප්‍රණාමයේ පුද කර සිටිනවා මිල්ලතේ තරුණ කැලවැලේ ආදරණීය ප්‍රදීප් කුමාර මල්ලි ඔබට ජයෙන් ජයම වේවා. දලදා හාමුදුරන්ගේ පීඩ ආරක්ෂාව. ක්‍රමයෙන් ඉහළ මාලයෙන් පහළ බසින ඔබට කරන ආයාචනය ඔබට පේනවා ඇති විදුලි ආධාර කියලා සඳහන් කරපු මංජුසාවක් හැකි ආකාරයකින් ඔබට පුළුවන් විදුලි ආධාරයක් ලබා දෙන්න කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබගෙන් ඒ පිළිබඳව. ඉතින් අපි කූඩුවේ පල්ලෙහා ඉඳලා තමයි මේ දැන් මේ කූඩුව බලන්නේ. ඉතින් අපිට පුළුවන් මේකේ උඩට ගිහිල්ලා බලන්න. ඉතින් මම දැන් මේ උඩට යන ගමන් ඉන්නේ මේ යන එක නම් හරිම ලේසි කටයුත්තක් නෙවෙයි. එච්චරට සෙනග මම හිතන සතියක් විතර මෙයාලා මේ කූඩුව පෙන්නනවා. ඉතින් හරි අමාරුයි මේක උඩට නැගලා ගිහිල්ලා. හැබැයි හරි ලස්සනයි උඩට ගියාට පස්සේ. සෙනග අස්සෙන් හරි අමාරුවෙන් අපි උඩට ගිහිල්ලා බලමු උඩට ගියාට පස්සේ කොහොමද මේ කූඩුව පේන්නේ කියලා. स्वाधीन रूपाणी सेवे ये श्री देख सभी को सोलगा
ඔන්න දැන් ඔයාලට පේනවා අපි දැන් මේ උඩට ඇවිල්ලා ඉන්නේ. ඉතින් හරිම ළඟට කූඩුව පේනවා. උඩට ආවට පස්සේ ඉතින් හරිම ලස්සනයි. ඉතින් වැඩි වෙලාවක් උඩ නම් ඉන්න දුන්නේ නැහැ අපිට බහින්නකෝ. මොකද ඒ තරමට සෙනග මොකද තව කට්ටිය ගොඩාක් කිලෝමීටර් ගාණක් පොලිමේ ඉන්නවා මේක බලන්න. ඒ නිසා අපිත් ගොඩ වෙලාවක් ගත්තේ නැහැ. අපිත් බැහැලා පල්ලෙහාට ආවා. ඉදිරිපත් කරන්න මේ කෝඩු රාජයා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඊයේ නරඹන පින්වතුන්. ඉතින් මේ 11 වන පියවර පටාචාරා කතාවස්තුවේ මේ නිරූපණය ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ දඹදිව සෙවැත් නුවර මහා ධනවත් සිටු පවුලක් වාසය කළා. මේ සිටු පවුල තුළ රූප සම්පත්තියෙන් අනුවන රූපවතී නැත්නම් පටාචාරා නම් දූ කුමාරිකාවක් වාසය කළා. සිටු සැප සම්පත් භුක්ති විඳිමින් සිටි කුමාරිකාව සිටු මාලිගයේ ඉතින් මං ඔයාලට කිව්වා මේ පාරේ යාළගේ ජාතක කතා වස්තුනේ පටාචාරා කතා වස්තුව. ඉතින් ඒකේ අර පටාචාරාගේ ස්වාමියා නායක දෂ්ට කරන අවස්ථාව සහ ඒ වගේම තමයි අර ලොකු වැස්සක් ඇවිල්ලා ඉවර වෙලා ඒ සිද්ධ වෙන හැමදේම යාළා ඊටාම තාත්විකව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් අපිට තෙමෙන්න සිද්ධ වුණා. එයාලා ඒ අදාළ වර්ෂාව ඒ විදිහටම වස්සනවා. ඉතින් ඒ වැස්සට අනිවාර්යයෙන්ම අපි තෙමෙන්න වුණා හොඳටම. ඉතින් ඇත්තටම හැමදාම වෙසක් එකට යාළ මේ කූඩුව නිර්මාණය කරනවා හරිම ලස්සනයි. ඉතින් දකුණු ආසියාවේ විශාලතම පහන් කූඩුව ලංකාවේ ඉදි කරලා තියෙන එක අපිටත් ඊටාම ආඩම්බරයක්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ පහන් කූඩුව අවුරුද්දට එකපාරයි තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලට හැකියාව තිබුණොත් බලන්න එන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද මේ වෙනස්ම අත්දැකීම ඔයාලට ලබා ගන්න පුළුවන් මෙහෙට ආවොත්.